සතුට කියන දේ අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාටත් මේ කතාව හරිම වැදගත් වෙයි. ඉතින් ඔයාලා වෙන කෙනෙක්ගෙන් ඔයාලගේ සතුට බලාපොරොත්තු වෙනවා නම් ඒක හරිම වැරදි වැඩක්. මොකද අපේ සතුට තියෙන්නේ අපි ගාවමයි. අපි කොහෙවත් ඉන්න කෙනෙක් මත යැපිලා එයාලගේ සතුටෙන් එයාලා දෙන සතුටෙන් අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් කවදම හරි දවසක එයාලගේ සතුට අපිට නොදී ඉන්න දවසක අපිට ඉතුරු වෙන්නේ දුකක් විතරයි. ඉතින් ඒ නිසා තමන්ගේ සතුට තමන්ගෙන්ම හොයාගන්න එක තමයි වැදගත්ම දේ. මම හිතනවා තමන්ගේ සතුට මගේ සතුට මන් තුළින්ම දකින්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද తాවකාලික සතුටක් පස්සේ ගියා කියලා කිසිම කෙනෙක් හැමදාම අනිත් අයට සතුට ලබලා දෙන්න කැමති නැහැ. ඕනම කෙනෙක් තමන්ගේ සතුට වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් අපි වෙන කෙනෙක්ගෙන් සතුට බලාපොරොත්තු වෙනවා නම් ඒක తాවකාලික සතුටක් කියන එක මතක තියාගන්නම ඕන කාරණාවක්. ඒ නිසා තමන්ගේ සතුට තමන්ගෙන්ම හොයා ගන්නව නම් ඒක අපිට හැමදාටම තියාගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන විදිහට අපිව සතුටු කරලා අපිව හරි ලස්සනට තියාගන්න පුළුවන්. හැබැයි වෙන කෙනෙක්ගෙන් අපි සතුට බලාපොරොත්තු වෙනවා නම් ඒ අය වෙනස් වෙනවත් එක්කම අපේ සතුටත් ඒ වෙනසට ලක් වෙනවා. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ කිසිම කෙනෙක් ළඟට ගිහින් අපේ සතුට හොයන්න යන්න උවමනා නැහැ. මොකද අපේ සතුට තියෙන්නේ අපි ළඟම තමයි. ඒක අපි නොදන්නවා වුණාට හරියට හිතලා බැලුවා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ සතුට කාකාවද තියෙන්නේ කියන එක. ඔයාව සතුටු කරන්න පුළුවන් කාටද කියන එක. ඒක හොඳට හිතලා බලලා තමන්ගේ සතුට තමන්ගෙන්ම හොයාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. අනිත් අය මත යැපෙන එක తాවකාලික දෙයක්.